හොඳයි. අපි අද පන්ති එහෙනම් පටන් අරගමු. chat GPT ගැන තමයි කතා කරන්න තියෙන්නේ. අද අපිට chat GPT කියලා කියන්නේ දැන් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා මේ MS Office පාඨමාලාවේ Word එක ගැන කතා කරා, Excel එක ගැන, PowerPoint එක ගැන කතා කරා. ගිය සතියේ අපි PowerPoint ටික කතා කරලා අවසන් කරා. සමහර වීඩියෝ Zoom recording ඒ වෙලාවේ රෙකෝඩ් වෙලා තිබුණ නැති නිසා අපිට පස්සේ රෙකෝඩ් කරලා දාන්න උන අවස්ථා තිබුණා. ඒක ටිකක් කලින් වීඩියෝ පරක්කුනේ. හරි. chat GPT වල ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. මේ chat GPT කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකක් එක වැඩ කරනකොට අපි දෙන උපදෙස් අනුව තමයි පරිගණකයක් වැඩ කරන්නේ. එතකොට අපි ගාණක් දුන්න මේ ගාණ එකතු කරලා දෙනවා. අපි මොන හරි තොරතුරක් දුන්න මේ තොරතුරු අපිට හදන්න පුළුවන් වෙනවා. අපි Word වලදී කතා කරා, අපි ලිපි ලේඛන හදන විදිය, Excel වලදී අපි මේ ගිණුම් කටයුතු කරන විදිය, ඒ වගේ දේවල්. ඒ දේවල් වලට වඩා දැන් අපි ඉන්න තාක්ෂණයේ ගොඩාක් දියුණු වෙලා තියෙනවා. අපිට හිතන්න නැතුව අපිට අවශ්‍ය දේ කම්පියුටරයට කියලා හිතවල කරන්න පුළුවන් වගේ දෙයක් තමයි මේ chat GPT කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට ඕන කරලා තියෙනවා කාට හරි කතාවක් කරන්න. ඒ කතාව අපි විනාඩි 10කින් කරන්න ඕනේ. කතාවට කරුණු අපි ළඟ නැහැ. එතකොට අපිට chat GPT වල සහාය ලබා ගන්න පුළුවන්. අපිට අපේ අවශ්‍ය කතාවයි කතාවට අපි වෙන් කරන කාලයයි කිව්වනම් එයා අපිට ඒ දේ කරලා දෙනවා. දැන් අපි බලමු chat GPT වල අ, ශ්‍රී ලංකාව ගැන අපිට අපේ රට ගැන වචන විනාඩි 10ක කතාවක් හදලා දෙන්න කියලා අපි කියමු. විනාඩි 10ක කතාවක් හදලා දෙන්න. අපි chat GPT-ට මේ වගේ විනාඩි 10ක කතාවක් ඕන කියලා අපි අ, කිව්වම එයා අපිට මේ වගේ විනාඩි 10ක කතාවක් අපිට හදලා දෙනවා. එතකොට අපිට මීට කලින් විනාඩි 10ක කතාවක් අපිට හදන්න ලොකු වෙලාවක් ගත කරලා අපි හදන්න ඕනේ. ඒ වුණාට දැන් මේ තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට මේ වගේ වැඩ කරගන්න පුළුවන්. ඒතකොට මේ දේවල් විතරක් නෙමෙයි අපිට chat GPT වලින් කරගන්න පුළුවන්. අපිට තව දේවල් පුළුවන්. එතකොට මේ දේවල් කරන්න පුළුවන් software එකක් අපි කොහොමද ඕපන් කරගන්නේ අපේ කම්පියුටර් එකට ඒක සෙටප් කරගන්නේ කොහොමද කියලා ලොකු දෙයක් නැහැ. ඔයාලා යන්න Google එකට. දැන් මම මේ ටික අරගෙනම තිබුණේ මොකද ඉන්ටර්නෙට් ගැටලුවක් තියෙන නිසා මම මේ software එක ඔයාලට ඕපන් කරන විදිය පෙන්වන්නත් අවශ්‍ය වෙලා තිබුණට මේ ටික ඕපන් වෙන්න තමයි මෙච්චර වෙලාවක් මට ගියේ. ඒතකොට ඔයාලා ඒ වෙනකම් බලාගෙන ඉන්න නිසා තමයි මම මේ ටික ඕපන් කරගෙන තිබ්බේ. ඔයාලට කරන්න තියෙන්නේ Google වලට යන්න ඔයාලා. මේ විදිහට Google වලට ගියාම පොඩක් ඉන්ටර්නෙට් ස්ලෝ එකයි මේ කරකෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන සර්ච් කරන්න ChatGPT කියලා. මේ විදිහට ඔයාලා ChatGPT කියලා සර්ච් කරන්න. ChatGPT කියලා සර්ච් කරාම අදාළ software එක open වෙනවා. එතකොට එතන තියෙනවා උඩින්ම ChatGPT වලට යන link එක. ඒ link එක උඩ ක්ලික් කරාම ඔයාලගේ මේ තියෙන මේ email address එකට සම්බන්ධ වෙලා ChatGPT එක open කරගන්න පුළුවන්. ඒ විදිහට chat GPT එක ඕපන් වුණාම ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මේකේ අපි new chat කියන තැන තමයි ඕපනින් විදිහට තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඒතර ඔයාලා දීපු නමත් එක්ක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට මෙතනින් අදාළ දේ ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලට ඒ දේවල් ටික ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ කලින් ටයිප් කරපු දේවල් ටික මේ පැත්තේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් ඒ වගේ දේවල් විතරක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපිට කාටුන් එකක් හදා ගන්න ඕන කතාවක් ඒ වගේ දෙයක් හදාගන්න. ඒතර අපි ස්ක්‍රිප්ට් එහෙම ලියා ගන්න ගොඩක් අය මේ software එක භාවිතා කරනවා. ඊට පස්සේ අපිට ඉමේජ් එහෙම හදා ගන්නත් පුළුවන්. අපි හිතමු ශ්‍රී ලංකාව ගැන ඉමේජ් එකක් හදලා දෙන්න කියලා. ශ්‍රී ලංකා සිටියේ මේ ඉමේජ් එකක් ඉල්ලමු බලන්න අපි. අපේ රටේ සිටියම ඉමේජ් එකකින් හදලා දෙන්න.
අපි මෙහෙම කම්පියුටරයට කිව්වම අපිට අවශ්‍ය දේ ටයිප් කරලා අපි මෙන්න මේ තියෙන කළු පාට රවුම් උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ එයා පොඩි වෙලාවක් මේ විදියට අරගන්නවා create an image කියලා. අපේ network ස්පීඩ් නම් ඉක්මනට හදලා දෙනවා. එහෙම නැතිනම් පොඩි වෙලාවක් එයා ගන්නවා. ඉන්ටර්නෙට් හොඳට තියෙන කම්පියුටර් එකකින් මේක ඉක්මනට හදා ගන්න පුළුවන්. බලමු. දැන් එයා මේ ඉමේජ් එක හදන ගමන් තමයි මේ ඉන්නේ. හරි. අ හරි. එතකොට එයා මේ විදිහට අපිට ඉමේජ් එකක් අරගෙන දෙනවා. හැබැයි මෙතනදී අපි සිතියමක් එයාගෙන් ඉල්ලුවේ සිතියම රටේ සිතියම. ඒතකොට එයා අපේ රටේ තියෙන එක ස්ථානයක් තමයි අරගෙන පෙන්නුවේ. එහෙම වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන නිසා ටිකක් මේ වෙනස් වෙනවා වෙන්න පුළුවන්. එතකොට අපි ආයි ඉල්ලමු. දැන් අපිට මෙහෙමයි chat GPT එක වැඩ කරනකොට සාමාන්‍යයෙන් අපිට දවසට මෙයත් එක්ක ඒ කියන්නේ අපි දැන් මේක ගෙවීමක් කරලා නෙමෙයිනේ ගන්නෙ. අපි මේ chat GPT එක ගන්නෙ මේ හැමෝටම දෙන normal software එක තමයි අපි භාවිතා කරන්නේ. එතකොට අපිට දවසට මේ වගේ image 5ක් වගේ තමයි යා හදන්න දෙන්නේ. ඒ පහත් එයාට time limit කර කර දෙන්න. අපි එක දිගට මේ image 3ක් වගේ ඉල්ලුවොත් ඊට පස්සේ යා time මෙන්න මේ වෙලාවෙන් පස්සේ ආයෙත් හදන්න වගේ අපිට කියනවා. අපි නිකන් මෙතන තව image එකක් සුරංගනාවියක්ගේ ෆොටෝ එකක් අපි කියමු රෝස පාට. නැත්තම් word icon එක ඉල්ලමු. කියලා අපි enter key එක press කරාම අපි world icon එකේ image එකක් හොයලා දෙන්න කියලා අපි enter key එක press කරා බලමු world icon එකේ එකක් අපිට හොයලා දෙයිද කියලා. හරි. එතකොට අපිට world icon එකේ image එකක් එයා මේ විදියට හදලා දෙනවා. එතකොට මේක විතරක් නෙමෙයි අපිට සාමාන්‍යයෙන් මීට වඩා වෙනස් දේවලුත් කරන්න පුළුවන්. හිතන්නකෝ අපිට අපේ ආයතනයේ ලෝගෝ එකක් ඕන. ඒතර අපි අපේ ලෝගෝ එකේ විස්තර කිව්වම ඒ ලෝගෝ එකට අදාළව එයා අපිට හදලා දෙනවා. ඊට පස්සේ අපිට මේකෙන් අපේ ෆොටෝ එකක් එහෙම දාලා ඒ ෆොටෝ එක අපිට අවශ්‍ය විදියට හදලා දෙන්න කියලා කිව්වොත් ඒ විදියටත් එයා ඒක හදලා දෙනවා. ඔයාලා try කරලා බලන්න. මේකට මෙන්න මෙතනට ගියාම මේ ධන ලකුණට ගියාම ධන ලකුණෙන් පුළුවන් ෆොටෝ අපිට මේකට අප්ලෝඩ් කරන්න. ඒ ෆොටෝ අප්ලෝඩ් කරයින් පස්සේ එයා ඒ ෆොටෝ එක හදලා දෙනවා අපිට ඕන විදියට. දැන් මගේ ලැප් එකේ මම ෆොටෝස් දාගෙන නැහැ. ඒ නිසා මෙතනින් එහෙම ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා පෙන්වන්න විදියක් නැහැ. මෙතන නිකන් normal ෆෝල්ඩර්ස් වගේක් තියෙන්නේ. ඒ නිසා මෙතනින් පෙන්වන්න විදියක් නැහැ. ඔව් මෙතන ෆොටෝස් නැහැ. තියෙන්නේ මේ ડોකියුමන්ට් විතරයි. ඒකට ඔයාලට ෆොටෝ එකක් වුණත් දාලා ඒ ෆොටෝ එක වෙනස් කරලා ගන්න කියලා කම්පියුටරේට කියන්න පුළුවන්. ඒකට ඒ තරම් chat GPT දියුණුයි. ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ දැන් chat GPT ගෙන් කරගන්න පුළුවන්.
කාට හරි මේ කියන දේවල් වලින් තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න. තව මොනවා හරි වලට chat GPT ගෙන් කරගන්න ඕන දේවල් මොනවා හරි තියෙනවා නම් කියන්න. අපි පොඩ්ඩක් කරලා බලමු ඔයාලට ඒ තියෙන ගැටලු ටික. එතකොට chat GPT ගැන ගැටලු තියෙනවද? ආ හරි. ඊට පස්සේ අපි chat GPT ගේ පස්සේ Canva ගැන ටිකක් බලමු. Canva එකේදී ආ සාමාන්‍යයෙන් Canva කියන්නේ මම ඒක ඕපන් කරලා මෙවරලා ඔයාලට පැහැදිලි කරන්නම්. Canva එක ඕපන් කරන්න search bar එකට ගිහිල්ලා Canva කියලා type කරන්න. එතකොට මේ විදිහට Canva එක ඕපන් වෙනවා. අ, ඊට පස්සේ මෙන්න මෙතන උඩම තියෙනවා canva.com එක. ඒ canva.com එකට යන්න. canva.com එකට ගියාම මෙන්න මේ විදිහට අපිට Canva එක බලා ගන්න පුළුවන්. මේ තියෙන එතකොට අපේ Canva interface එක මේකටත් අර වගේම ඊමේල් account එකකින් තමයි log වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ඕනම device එකක email address එක හදලානේ තියෙන්නේ. ඒ නිසා මේ email එක හරහා තමයි open වෙන්නේ. එතකොට මෙතනට ආවම අපිට අවශ්‍ය කරන document ටික ඕන එකක් හදාගන්න පුළුවන්. දැන් ඉතින් අපිට CV එකක් හදාගන්න ඕන කියලා. එතකොට CV හදන්න තමන්ගේම කම්පියුටර් එකෙන් කිසිම පරිගණක දැනුමක් නැතුව මේකෙන් පුළුවන් අපිට ඕන CV එකක්. අපි CV කියලා මෙහෙම ටයිප් කරාම මේ විදිහට CV එනවා. මේ තියෙන CV වලින් මෙතන අපි CV කියලා දැම්මම මේ තියෙන CV වලින් අපිට කැමති එකක් තෝරගන්න පුළුවන්. ලෑන්ඩ්ස්කේප්ද පෝර්ට්‍රේට්ද කියලා අපිට තෝරන්න පුළුවන්. මේ විදිහට ලෑන්ඩ්ස්කේප්ද පෝර්ට්‍රේට්ද කියලා තෝරලා අපිට ගන්න පුළුවන්. දැන් මම මෙතන තේරුවේ පෝර්ට්‍රේට් එකක්. ඒ කියන්නේ උස්සතට සිරස් අතර තියෙන එකක්. ඒකට සිරස් අතර තියෙන එකක් තේරුවාම සිරස් අතර තියෙන ලේඅවුට්ස් අපිට මේ පැත්තේ බලා ගන්න පුළුවන්. මේ තියෙන ලේඅවුට්ස් වලින් ඔයා කැමති මොන ලේඅවුට් එකකටද කියලා බලලා ඔයාලට කැමති ලේඅවුට් එකක් ඇප්ලයි කරගන්න පුළුවන්. අපි හිතමු මේ තියෙන එකෙන් අපිට ඕන මෙන්න මේ එක කියලා. මේක ඕන. එතකොට මේක උඩ මෙහෙම ක්ලික් කරාම ඒක එනවා දැන් අපේ ක්‍රියේට් කරන තැනට. එතකොට මේ ක්‍රියේට් කරන තැන මෙන්න මේ තියෙන නම් ටික වෙනස් කරලා එතනට අපිට අවශ්‍ය නම් ටික ටයිප් කරගන්න තමයි තියෙන්නේ. දැන් මෙන්න මෙතනින් මෙන්න මෙතන මේ තියෙන කොටු වලට පේනවා ඇති. මෙන්න මේ කොටු උඩ මෙහෙම එකපාරක් මෙහෙම ක්ලික් කරන්න. එතකොට ඒක නිල් පාට වෙනවා. නිල් පාට උනාට පස්සේ අපි ඒ නම වෙනස් කරගන්නවා. මම මෙතනට දානවා ප්‍රමාශි කියලා. මෙතනින් දානවා ඔය විදිහට මේක වෙනස් කරගන්නවා. ඊට පස්සේ මෙතනට මට ෆොටෝ එකක් දාගන්න පුළුවන්. මෙතනට ගියාම ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක මෙතන අපිට තියෙනවා මේකට අවශ්‍ය කරන ටූල්ස් ටික. මෙන්න මේ පැත්තේ තියෙන්නේ මේ කිනේකට අවශ්‍ය කරන ටූල්ස් ටික. ඒතකොට මෙතන ෆොටෝ එක සිලෙක්ට් කරයින් පස්සේ මේ ෆොටෝ එක අපිට වෙනස් කරන්න ඕන නම් මේ ටූල්ස් යටතේ තියෙන.
මෙන්න මෙතනට ගිහිල්ලා අපිට අප්ලෝඩ් කරන තැනින් ෆොටෝ එකක් අරගෙන මෙතෙන්ට දාන්න පුළුවන්. හැබැයි දැනට මම ළඟ ෆොටෝස් නැති නිසා මේක දාන්න බෑ. ඔයාලට මෙතනට මේක උඩ සිලෙක්ට් කරලා මෙතනින් ඔයාලට ෆොටෝ එකක් අරගෙන මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. මේක දැන් ඔයාලට ලේසි මේ ලැප් එකකින් කරනවට වඩා දැන් මම ඔයාලට උගන්වන්න ඕන නිසා මේ ලැප් එක අරගෙන ලැප් එකකින් කරන විදිය කියන්නේ මේක මීට වඩා ගොඩක්ම ලේසි ෆෝන් එකකින් කරනකොට ඔයාලට මේ මෙන්න මේ තියෙන ටූල්ස් ටික මීටත් වඩා පැහැදිලිව ඔයාලේ කම්පියුටර් එකේ මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. එතකොට ෆෝන් එකේ තියෙන ගැලරි එක ඕපන් වෙලා ඔටෝ පිටට ඔයාලා සිලෙක්ට් කරන ෆොටෝ එක ඔටෝ මෙතනට එනවා. මෙතන උඩ ක්ලික් කර ගමන් මෙන්න මෙතන ඔයාලා ටච් කර ගමන්ම මේ ෆෝන් එකේ කරන දේ කියන්නේ ෆෝන් එකේ පිටට ගිහලා ටච් කර ගමන්ම ඔයාලට මෙන්න මේ පැත්තේ ටූල් එකක් එනවා රීප්ලේස් කියලා. ඒ කියන්නේ රවුමක් එක්ක රීප්ලේස් වගේ වචනයක් තියෙනවා. එතකොට මේ ඒක උඩ ටච් කරාම ඔයාලගේ ගැලරි එක ඕපන් වෙන්නේ. ඒ ගැලරි එකට ගියාම ෆොටෝ එක උඩ ටච් කරන්න හරියක් වටෙනවා. ටික වෙලාවකින් මේකට පෙන්නනවා. ඔයාලා දාපු ෆොටෝ එක ඒ විදිහට මෙතනට ඇවිල්ලා තියෙනවා කියලා මේ ලැප් එකේට වඩා ෆෝන් එක ගොඩක්ම පහසුයි කම්පියුටර් එකට වඩා. ඊට පස්සේ මේ තියෙන දත්ත ටිකත් ඔයාලට තියෙන්නේ මේ විදිහට දෙපාරක් ටච් කරන්න. එතකොට ඒක නිල් පාට වෙනවා. නිල් පාට වුණායින් පස්සේ ඒවට අදාළ ඔයාලට අදාළ විස්තර ටික ෆිල් කරන්න තියෙන්නේ. ඔක්කොම ටික ෆිල් කරලා ඉවර වෙලා මේක ඔයාලට හදලා ඉවරයි නම් ඊට පස්සේ ඔයාලට මේක සාමාන්‍යයෙන් print කරලා ලබා ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කරන විදියට. මෙන්න මෙතන share වලට ගියාම මේ අදපු ડોකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් ඔයාගේ කම්පියුටර් එකට හරි ෆෝන් එකට හරි. එහෙම නැත්නම් ඔයාට ඒක ෂෙයා කරන්න පුළුවන් ඔයාලගේ තියෙන WhatsApp නම්බර් එකකට. එහෙම නැත්නම් ඊමේල් එකකට මේක ෂෙයා කරගන්න පුළුවන්. අපි මෙතනට ගිහලා ඩවුන්ලෝඩ් දෙමු. එතකොට ඩවුන්ලෝඩ් ගියාම මෙතනින් පෙන්නනවා මේක PDF එකකට ඩවුන්ලෝඩ් වෙන්න. ඊට පස්සේ එතන එකපාරක් ඩවුන්ලෝඩ් දෙන්න. දැන් මෙතනින් පෙන්නනවා මේක ඩවුන්ලෝඩ් වෙනවා කියලා. හරි. දැන් ඒක ඩවුන්ලෝඩ් වුණා. මේක ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ මෙන්න පිටින් පෙන්නනවා මේ තියෙන්නේ දැන් ඔයාගේ ෆයිල් එක. මේ ෆයිල් එක ඊට පස්සේ ඔයාලට මෙතනට ගිහිල්ලත් සෙන්ඩ් කරන්න පුළුවන්. එතකොට මේ තියෙන දැන් අපි හදපු PDF එක අපි ඒක නිකන් normal ටිකක් වෙනස් කරා විතරයි. මේ තියෙන්නේ හදපු PDF එක. එතකොට print වෙලා ඉන්නේ මේ විදිහට. එතකොට මේ එකක් සාමාන්‍යයෙන් අපි කමියුනිකේෂන් එකකින් වගේ හදලා ගන්න ගියොතින් අපිට රුපියල් 500ක් වගේ මුදලක් යනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ඒ දැනුම ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. Canva එකට ගිහිල්ලා මේක නිකන් ටච් කරලා අදාළ විස්තර ෆිල් කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහට කරාම ඔයාලට රුපියල් 500ක් වගේ මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. එහෙම විතරකුත් නෙමෙයි සාමාන්‍යයෙන් අපිට ICT දැනුම නැතුව ඉන්න අයට ඔයාලට පුළුවන් අමතර ඉන්කම් එකක් විදිහටත් මේ වගේ ડોකියුමන්ට් හදලා දෙන්න. CV හදනවා කියලා ඔයාලට FB එකේ එහෙම පෝස්ට් එකක් ෂෙයා කරලා කට්ටියගේ තොරතුරු අරගෙන CV හදලා දෙන්න පුළුවන්. පහුගිය කාලේ ඒ වගේ CVs orders මටත් ආවා. ඔයාලටත් ඒ වගේ අමතර ආදායමක් විදියට මේක කරන්න පුළුවන්. සාමාන්‍ය විනාඩි 5ක් වගේ ඇතුළත මේ වගේ CV එකක් හදලා ඉවර කරන්න පුළුවන්. එතකොට මේ වලට අවශ්‍ය කරන ඉංග්‍රීසි වචන ඔයගොල්ලන්ට CV එක හදනකොට තේරෙන්නේ නැහැ වගේ නම් ඔයාලට පුළුවන් ට්‍රාන්ස්ලේට් ඇප් එකක් පාවිච්චි කරලා එයා දෙන සිංහල වචන ටික ට්‍රාන්ස්ලේට් කරලා මෙතනට දාන්න. එතකොට මොකද CV එකක් හදලා ඊළඟ කෙනාගේ විස්තර සියලුම හරිම විස්තර අපිට දෙන්න නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ට්‍රාන්ස්ලේට් කරලා අවශ්‍ය විදිහට ඒක හදලා දෙන්න අමතර ආදායමක් විදියට. එතකොට අපි කතා කරේ CV එකක් හදන විදිය. ඊළඟට අපිට පුළුවන් normal වෙනත් ඩිසයින් එකක් කරන්නත්. එතකොට මෙන්න මෙතනට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කරගන්න පුළුවන් අනිකුත් ඩිසයින් මොනවද කියලා. වීඩියෝස් හදන්න පුළුවන්. ඊට පස්සේ හෑන්ඩ් බිල් වගේ හදන්න පුළුවන්, පෝස්ටර් හදන්න පුළුවන්, ලෝගෝ හදන්න පුළුවන්. ඔයාලට ඒ වගේ දේවල් මෙතනට ගියාම හදන්න පුළුවන්. අපි හිතමු මෙතනට අපි ගිහිල්ලා බලමු ලෝගෝ කියලා. එතකොට ලෝගෝ කියලා සර්ච් කරාම මේ විදිහට ලෝගෝස් වර්ග එනවා. එතකොට මේ එන ලෝගෝ අරගෙන ඔයාලට පුළුවන්
ඒව වෙනස් කරලා ඔයාලට අවශ්‍ය විදියට දැන් මම ඔන්න එක ලෝගෝ එකක් උඩ ක්ලික් කරා. හරි ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන ලෝගෝස් වර්ග. මේ තියෙන කැමති එකක් අරගෙන ඔයාලට ඔයාගේ විදියට හදලා ගන්න පුළුවන්. අපි නිකන් හිතමු මේ වගේ එකක් කියලා. එතකොට මේකට ගියාම මේකේ මේ මුල ටච් කරාම අපිට මේක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මේව එකින් එකට මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒව වෙනස් කරලා ඔයාලට අවශ්‍ය විදිහට කලර්ස් ඇඩ් කරලා ඔයාලට අවශ්‍ය විදිහට මේකේ කර්ව් එක හදලා ඔයාලට ඕන කරන විදිහට මේක හදා ගන්න පුළුවන්. මං අද මේ කියන්නේ ලොකුවටම මේවා එකින් එකම කරන විදිය පේන නැහැමුණොත් අපිට Canva ගැනත් ලොකු පාඩමක් විදිහට ඉගෙන ගන්න තියෙනවා. කාටම හරි මේවා ඉගෙන ගන්න විදිය තව දුරටත් ඕන වුණොත් මට කෝල් එකක් දෙන්න. මං ඔයාලට වෙනම ඒ ටික කවර් කරලා දෙන්නම්. අපිට කෝස් එකටම මේකේ බේසික් ටික විතරයි යන්නේ. මේ Canva එකක් පෙන්නලා ඒකෙන් කරන්න පුළුවන් දේවල් ටික පෙන්නනොත් ඒ වගේ AI tools ටිකක් විතරයි යන්නේ. මේක ගැඹුරටම ඔයාලට අවශ්‍යයි ඉන්නවනම් ඔයාලට අවශ්‍ය වෙයි කියලා අන්තර්ජාලයෙන් අමතර ආදායමක් හොයන්න වගේ එහෙම අදහසක් තියෙනවා නම් ඒ වගේ අදහස් මේ වගේ එකක් කොහොමද ඒකට පාවිච්චි කරන්න වගේ අදහස් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. අපි ඒව වෙනම කතා කරමු. දැන් ChatGPT එකයි Canva එකයි ගැන අපි සාමාන්‍යයෙන් ඉගෙන ගත්තා. මීට කලින් මේ දෙක පාවිච්චි කරලා තියෙනවද? පොඩ්ඩක් කියන්න බලන්න Canva එක හරි ChatGPT එක හරි පොඩ්ඩක් පාවිච්චි කරලා තියෙනවද? chat box එකට මැසේජ් එකක් දැම්මත් කමන්නේ. අද පාඩම කොහොමද ඔයාලට වැදගත් වුණාද? සාමාන්‍යයෙන් ඔයාලට දන්න දේමද නැත්නම් දන්න දේට වඩා දෙයක් ඉගෙන ගත්තද? තව දේවල් මේකෙන් ඉගෙන ගන්න ඕනද කියලත් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මට දැන් අපි ලබන සතියේ මම ඔයාලට අමතර දවසක් විදියට දාලා තියෙන ලබන සතියේ කියන එකත් අපි ඉරිදම වෙන්නේ නැහැ ඊට කලින් දවසක් පන්තිය කරන මොකද ලබන සතියේ ඉරිදා 12 මට මතක විදියට එන්නේ. ඒතකොට අවුරුදු දවස්නේ. ඊට කලින් 10 වෙනිදාට කලින් දවසක් වගේ තමයි try හිතන්නේ. එදාට පාඩමක් නෙමෙයි ඔයාලත් එක්ක නිකන් කතා කරන්න තියෙන්නේ. මේ වෙනකන් කරපු පාඩම් වල ගැටලු මොනවද තියෙන්නේ කියලා අපි ඒව ටිකක් තමයි එදාට ක්ලියර් කරගන්න ඉන්නේ. එතකොට අද පාඩමේ ඔයාලට තව ඕන තැන් තියෙනවා නම් පොඩ්ඩක් මට කියන්න මම ඒව ටික ඔයාලට සපෝට් එකක් දෙන්නම්. එතකොට මේ කෝස් එක අපි අදින් ඉවර කරනවා. මේ කෝස් එකේ මූලිකම ටික විතරයි ගියේ සාමාන්‍යයෙන් MS කෝස් එක මේ යන ටිකයි ඊට පස්සේ AI tools භාවිතා කරන්නේ කොහොමද ඒ ටිකයි ඊට පස්සේ ඉන්ටර්නෙට් ඊමේල් ටික ඔයාලට සාමාන්‍යයෙන් මේ දන්නවා ඇති. ඒවලත් මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු chat box එකට තවම දැම්මේ නැහැ. හරි. අපි එහෙනම් අදට පාඩම නතර කරනවා. අද අපි මේ tools දෙක ගැන විතරයි කතා කරේ. තව මොනවම හරි තියෙනවා නම් මට ඒක කියලා පස්සේ ඒව ටික කතා කරගමු. අපි එහෙනම් අදට පාඩම නතර කරමු. බුස්සරණයි. කවුරුත් කතා කරන්නේ නැති නිසා ප්‍රශ්න නැතුව ඇති කියලා හිතනවා. මේක තවදුරටත් දැන් මට අද මේ chat එක නතර කරන්න කලින් මොනවා හරි දේවල් තියෙනවා නම් පොඩ්ඩක් මේක ක්ලෝස් කරන්න කලින් පොඩ්ඩක් මගෙන් අහන්න. තේරෙච්ච නැති තැනක් හරි මොනවා හරි තියෙනවා නම් මේකෙන් මෙන්න මේ වගේ දේවල් කරගන්න පුළුවන්ද වගේ අදහස් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. මොකද මේ platform එකේ මම පෙන්නුවට වඩා ගොඩක් දේවල් තියෙනවා. මම මේ පෙන්නුවේ එකේ මූලිකම ටික විතරයි. මේට වඩා තව ගොඩක් දේවල් තියෙනවා. හරි. එහෙනම් අපි අදට නතර කරනවා. එකට තව පන්තියක් පටන් ගන්න තියෙන නිසා ඔයාලා හැමෝටම බුදු සරණයි. ලබන සතියේ ඔයාලගේ ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒවා
සූදානම් කරගෙන යන්න. මට ඊට කලින් මැසේජ් එකක් හරි දාලා තියන්න. එතකොට මටත් ඒවට සූදානම් වෙන්න පුළුවන්. අපි 10 වෙනිදාට කලින් දවසක පන්තිය ආයෙත් අරගෙන මේ කෝස් එකේ තියෙන ගැටලු ටික සාකච්ඡා කරමු එදාට. හරි. එහෙනම් හැමෝටම බුත් සරණයි.